ඔබ වහන්සේ හරියට කුණුහරුප කියනවා කියලා. මේක බොරුවක් නෙමෙයිනේ සයන්නාංශ. බොරුවක් නෙමෙයි. ඇත්ත. ඒක පිළිගන්නවා. පිළිගන්නවා. එතකොට ඔබ වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් ඔබ වහන්සේ උපසම්පදාව ලබලා තියෙනවද? ඔව්. එතකොට ඔබ වහන්සේට මම කිව්වොත් මොකද ගොඩක් අය එල්ල කරන චෝදනාවක් තමයි. ඔබ වහන්සේ හාමුදුරු නමක් නෙමෙයි. ඔබ වහන්සේ සිවුරක් පෙරවගෙන ඉන්නේ. ඔබ රාමඤ්ඤනිකායනේ? ඔව්. ඈ? රාමඤ්ඤනිකායේ විනය පරීක්ෂණයකට ලක් වෙලා නැහැ තාම? මම ඒකටත් බය නැහැ. බය නැහැ. එතකොට නිකායෙන් පෙන්නුවොත් කමක් නැහැ. කමක් නැහැ කියන්නේ. ඉවුරු ඇරලා වුණත් දැන සූදානම්. ඔබ වහන්සේ පැවිදි වෙන්නේ කොයි කාලෙදිද? මම මහාන වෙන්නේ 2006. එතකොට ඔබ වහන්සේගේ වයස? මට අවුරුදු 21යි. 21යි. 2006 පැවිදි වෙන්නේ. එතකොට ඇයි ඔබ වහන්සේ පැවිදි වෙන්නේ? රටටත් ජාතියටත් ආගමටත් ශාසනයටත් ආදරේ නිසා. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ කොහෙද තියෙන්නේ කුණුහරුප කියන්න කියලා හාමුදුරුවනේ? මේ ත්‍රාඩ මංකොල්ලකාර රැළ මේ රට කනකොට මට මගේ ඒ කාලේ හාමුදුරුවරු සිකුරු තියලා කියලා යුද්ධ කරා රට වෙන්නේ. මටත් දැන් ඒක කරන්න වෙලා තියෙන්නේ. මමත් කැමති ආරණ්‍යයකට ගිහිල්ලා මාන වෙලා මගේ බණ භාවනාව. නෑ මගේ ප්‍රශ්නේ හාමුදුරුවනේ හාමුදුරුවෝ ආවා මීඩියා එකට YouTube එකට අත මෙහෙම කැරකෙව්වා. ඈ ඊට පස්සේ මේ ගෝඨාභය රාජපයිතුරු ටික මම කියන්න යන්නේ ඔබ වහන්සේ ඕනනම් කියන්න. මේ රටේ මිනිස්සු පෝලිං ගානේ හන්දි ගානේ මැරිලා වැටෙනකොට ඔබතුමා මට කියන්නේ පාත්‍රයේ සිවුරයි තියාගෙන මට විතරක් නිවන් යන්න. මං අහන්නේ කුණුහරුප කියන්නේ ඇයි කියලා හාමුදුරුවනේ සිවුරක් දරාගෙන. උන්ට වෙන කියන්න භාෂාවක් නැහැ. කුණුහරුප ඇරෙන්න? හුයන්න ඇරෙන්න වෙන වචනයක් නැහැ. මට කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ කියන්නේ. මම ඒක ඔබ වහන්සේ භික්ෂුවක් නේ ස්වාමීන් වහන්සේ. මම දන්නවා ඒක වැරදි කියන්නේ. එතකොට දැන කරන්නේ? දැන මට වෙන මුන්ට දැනෙන්න කියන්න භාෂාවක් නැහැ. එතකොට උදේ ඉඳන් රෑ වෙනකන් බණ කියන රටක් මේක. කරකෝන හැම channel එකෙන් බණ යන රටක් මේක. ඊළඟට ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරයේ අගමැති මන්දිරයේ හැමදාම බණහන් රටක් මේක. කෝකද හැදුනේ? කොහෙද මේ රටේ හැදිලා තියෙන්නේ? දැන් ඔබතුමත් හැමදාම පත්තරේ කියෝ අරක මේක වැරදි කොහෙද හැදිලා තියෙන්නේ? අපිට ඕනේ මේ රටේ මිනිසුන්ට තුන් වේල කාලා බීලා ඉන්න පුළුවන් රටක්. මේ දේශපාලුවන්ට ඒක තේරුම් ගන්න අවුරුදු 74 මගේ සාකච්ඡා මට කෙලින්ම කියන්න හාමුදුරුවනේ මම හොයාගත්ත කාරණාවකින් අහනවා නෙමෙයි ඔබ වහන්සේට මට හාමුදුරුවෝ කියන දන ගහලා වඳින්න පුළුවන්ද එහෙම නැත්නම් ඕමාල්පේ සෝබිත හාමුදුරුවෝ මගේ සාකච්ඡාවේදී ඔබ වහන්සේ චීවරධාරියෙක් කියලා තමනාප වෙන්න එපා මාත් එක්ක කෙලින්ම කතා කරන්නේ ඔබ වහන්සේ චීවරධාරියෙක් කියලා මම තරුණ අවදියේදී සිවුර දරාගත්තේ බුද්ධ ශාසනය දින ආදරේ. ඔබ වහන්සේ බුද්ධ දේශනාව දන්නේ නැහනේ. ධර්ම දේශනාවක් කරන්න බෑනේ. බණ කියලා තියෙනවා. ඔබතුමාව වැඩ කරන හිරුනාලිකාවෙත් මගේ බණ වැඩසටහන සමහර දවස්වලට එකක් මේ පොයේ දවසේ පොසොන් පොයේ දවසේ විකාශනය වෙලා දෙන CS වෙනවල බණ කියලා දෙන TNL එකේ බණ කියලා. ඔබ වහන්සේ බණ කියප එක නෙමෙයි මම අහන්නේ. ඔබ වහන්සේ හාමුදුරු නමක්ද? එහෙම නැත්නම් නිකන් බුද්ධ චීවරයේ දාගත්ත චීවරධාරියෙක්ද? මම හාමුදුරු නමක්. හාමුදුරුවක් වෙන්නේ උපසම්පදා වුණාම හාමුදුරු. එච්චරද? එච්චරයි. මම කියන්නේ මේ රටේ දේශපාලකයන්ට මම කියනවා අපිට බණ භාවනා නියෝගීව ජීවත් වෙන්න පුළුවන් රටක් හදපළ ප්‍රතිරූප දේශ වාසෝච. මම කියන්නේ ඒක සුදුසු ප්‍රදේශයක වාසය කරන්න හදලා දෙන්න කියන්නේ මොකක්ද? ප්‍රතිරූප දේශ වාසෝච විතරක් දන්නේ. වෙන මොකුත් දන්නේ නැද්ද? සුදුසු ප්‍රදේශයක ධාර්මිකව අපිට සීල් රැකගෙන මං අහන්නේ බුද්ධ දේශනාවේ ප්‍රතිරූප දේශ වාසෝච විතරක් දන්නේ. නෑ. එතකොට විනය දේශනාව ඇතුළේ තියෙනවා ප්‍රාතිමෝක්ෂ සංවරය තියෙනවා. ඒක දන්නවද? හරි. ඊළඟට ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ඒක දන්නවද? හරි. ඊළඟට ප්‍රත්‍ය සම්නිස්ෘත ශීලය තියෙනවා. ඒක දන්නවද? මම නම් බලාගෙන කතා කරන්නේ. හොඳේ? මම හාමුදුරුවක් නෙමෙයිනේ. ඊළඟට ආර්ය පාරිශුද්ධ ශීලය දන්නවද? ආදීව පාරිශුද්ධ ශීලය දන්නවද? මෙහෙමයි ජමුදිත මහත්තයා. මේ මම කියන්නේ ඔබ වහන්සේට ඉන්ද්‍රිය සංවරයක් නැහැ, විනය සංවරයක් නැහැ, නිවැරදිව ජීවිතය පවත්වාගෙන යාමේ සංවරයක් නැහැ, හොරකම මේ වංචාව කියන ඒ පැත්තේ සංවරයක් නැහැ. මේ හතරම නැහැ කියන චෝදනාවනේ තියෙන්නේ ආමුදුරනේ. මේ මිනිස්සු දකින විදිය මම මේ රටේ මිනිස්සුන්ට පණ වගේ ආදරේ. ඒ නිසා තමයි මම මේ මිනිස්සු හන්දි ගානේ මැරලා වෙන්නකොට මිනිස්සුන්ගේ ප්‍රශ්න රාජාංගනේ හාමුදුරුවෝ කුණුහරුපෙන් නිකම් මැනලා නැහැ. ඔබතුමා බලන්න යන හැම තැනකම රාජාංගනේ හාමුදුරන්ට මේ රටේ මිනිස්සු ගරු කරනවා.